වාර්ෂික බෝගෑම. එදා ශ්‍රීමත් ශ්‍රීනිවාසගේ වාර්ෂික හිසකෙස් කැපීමේ දිනයයි. ශ්‍රීනිවාස හැම වර්ෂයකදීම වගේ කරණවැමියා ළඟට යන්න පිටත් වුණා. නමුත් කරණවැමියා කිව්වා අද මෙතරම් දිග කොණ්ඩයක් කපන්න වෙලාවක් මට නෑ කියලා. ශ්‍රීනිවාස දුකෙන් ආපහු ගෙදර ගියේ එයාගේ බිරින්දෑගෙන්වත් උදව්වක් ඉල්ලගන්න. ඒත් අද මට දිග කොණ්ඩ කපන්න වෙලාවක් තියනවද කියලා බිරිඳ ඇහුවා. පොඩි හිත් තමනාපකුත් එක්කම ශ්‍රීනිවාස ගියේ එයාගේ යාළුවා සන්නාලියා ළඟට. නමුත් සන්නාලියා කිව්වා අද මට රෙදි මිසක් ඔය වගේ දිග කොණ්ඩයක් කපන්න වෙලාවක් නෑ චේලා. දැන් නම් ටිකක් දුකෙන් වගේ ශ්‍රීනිවාස තව එකම එක යාළුවෙක් ළඟට යන්න පිටත් වුණා. ඒ තමා වඩුරාල. නමුත් වඩුරාලත් කිව්වේ අද නම් මට උපමන දිගු කෙස්වැටියක් කීයතෙන්වත් කපන්න වෙලාවක් නෑ චේලා. අසරණ ශ්‍රීනිවාස. පේන විදිහට නම් මේ විශේෂ දවසේ කවුරුත් එයාගේ කොණ්ඩේ කපන්න උදව් වෙන එකක් නැහැ. ඇහි කඳුළු පුරවගෙන ඔහු තනිවම ගම පසු කර කැලෑව දෙසට ඇවිදගෙන ගියා. ගුහාවක් ළඟ ඉඳගෙන ඔහු ඇටිතරම් හයියෙන් එඬුවා. දැනටමත් දවස ඉවර වෙගෙන යන්නේ. මං කොහොමද මගේ කොණ්ඩේ කපන පොරොන්දුව ඉෂ්ට කරන්නේ? අනේ දෙවියනි මට උදව් කරන්න. මේ ඇඬිලි සද්ද නිසා බාධාවටපත් උනේ නිදහසේ ගුහාව ඇතුලේ නිදා සිටි ව්‍යාග්‍රයා. ඌ එළියට ආවා. ගෙරව්වා. දත් විලිස්සාගෙන මහා විශාල අත් වනමින් ශ්‍රීනිවාස වෙත පෙන්නා. අසරණ ශ්‍රීනිවාස හොඳටම බය වුණා. හොඳටම බය වෙච්ච තරමට එක ගහක් නෑර හිසේකේ සියල්ල ගැලවිලා ගියා. ශ්‍රීනිවාස පස්ස නොබලා ගමටම දිව්වා. ව්‍යාග්‍රයාත් නැවත නින්දට ගියා. දැන් ඉතින් ශ්‍රීමත් ශ්‍රීනිවාසට මේ අවුරුද්ද විතරක් නෙවෙයි ඊළඟ අවුරුද්දටත් තව සෑහෙන කාලයකටත් හිස කෙස් කපා ගන්න කාටවත් අත පාන්න ඕනේ නැහැ.